Ayo nggak baru, kalian ini baru, boleh nanti aku nih anda, ini, bukan mana kelasnya online ini nanti tahan, orang ambil aku mata, udah dunia lagi nanti nggak mana, mari, keren ya, ini memang yang lazy, tiga, yang itu sih, ada memang dari, kenapa? පැය කිලෝමීටර් 45ක ඒකාකාර වේගයෙන් ගමන් කරන බස් රථයක් පැය දෙකක් තුල ගමන් කරන වේගය. ගමන් කරන දුර. තුල පැය කිලෝමීටර් 45යි. 45යි km ශ්‍රේණියක. පැය කිලෝමීටර් 45. හරි. මේක කියන සරලව තේරුම් ගත්තොත් පැයට කිලෝමීටර ගිය 45. දැන් අපේ ගහන්නේ පැය ගියේ අර ශිෂ්‍යත්ව ගණනක්. පැය දෙකට ගියේ 45 දෙයක් ගියේ. කිලෝමීටර ගියේ කියන්නේ අන්න සරලයිනේ ඊළඟ දෙවෙනි ගාන මොනවද වෙන්නේ ලඝු p වාදයට දියලි 7 වාදයට 343 සමානයි 3 මේකේ තේරුම මෙයා තමයි මොකද්ද පාද මෙයා තමයි මොකද්ද අපි හැම විශ්ම කියන ලඝු p වාදයේ 7 පාද මෙතන දෙක තිබ්බනම් දෙකේ පාද එහෙම මෙයා තමයි අගේ මෙයා ගාව සමානලම එහා පැත්තේ හැමදෙම කියන්නේ දර්ශක. ඒතකොට මේක එක්සෑම් එකකින් සාමාන්‍යයෙන් අනිවාර්යයි. හරිද? ඔයාලා ලම්බු ආකාරයෙන් දින එක දර්ශක ආකාරයෙන් දිනන්නේ නැහැ. දර්ශක ආකාරයෙන් දින එක ලම්බු ආකාරයෙන් දින. තේරුණාද? එතකොට දැන් මේක කොහොමද කියන්නේ? පාදයේ 7නේ. එහෙනම් 7 වල 340. මෙතන යනවා ඉස්සෙල් මොකද්ද? දර්ශකය. මෙතන මොකද්ද? පාදය. මේ මොකද? අගය. දැන් නිකන් මෙහෙම හිතනවා. 2 බල 3 සමානයි 8යි. හරි. මම දැන් කීයද බලන්න. 2 බල 3 සමානයි 8යි. එතකොට මේක ලඝු ආකාරයෙන් හොයන්නේ කොහොමද? log කීයද පාදේ? 2 පාදයට කීයද? 8 සමානයි. දර්ශකයේ හැරෙද්දී ලියනවා කීයද? තේරුණාද වැඩි? තේරුණා. ඕක අනිවාර්යෙන් ඔය වලදීත් එන්න. හරි. ඊළඟ බලමු තුන්වෙනි ගාන. වෙඩ්ලූම් සටහනේ අඳුරු කර ඇති ප්‍රදේශයේ කුලගම්බණයෙන් දක්වන. කුලගම්බණයෙන් දක්වන්නයි බලමු. A B දැන් තමයි මෙතන තියෙනවා පාඩලානේ A ට IT ටික පාඩලානේ A ට IT පාඩලා A ට IT ඒ B ටික පාඩලානේ අපෙන් අහලා තියෙනවා අඳුරු කර ඇති ප්‍රදේශයේ කුල කරන්නේ අඳුරු කරලා තියෙන වල B ට IT නැති ටික නේ A ට IT B ට IT නැති එහෙනම් කොහොමද එන්නේ B ට IT නැහැ ඒ කියන්නේ B dash A ට IT මොන ටිකද පොදු ටික නේ B ට IT නැහැ A ට IT පොදු ටික ඒක පොදු නිවම අපි දාන්නේ මොනවද ඡේදය මොකක්ද දාන්නේ ඡේදය මේක ඕන මෙහෙම ලියන්නත් පුළුවන්. A ඡේදනය මොකද? B dash. B ට ID නැති A ට ID පොදු. තේරුණාද? හතරවෙනි එක. බලන්න යමු. මූල 33 බලව සංඝර්ෂණය වඩන්න ආසන්නගේ තෝරා යටින් ගන්න. මූල 33. මූල 33 ළමයි. එයා ළඟම පූර්ණ වර්ගයක 25නේ. එතන මේක දෙන්නේ 25 ගණන් කියලාද? 8යි. මේ 25 8ක් එක දුනා. එතන 25 කියන්නේ කීයද? 5යි. ධන 8 මේ 5 දෙකෙන් මොන කරේ දැන් ගන්න. 5 දෙක කීයද? 5 දෙක කීයද? 10යි. 5 10 10න් 10න් කියන්නේ කීයද? 0.8 ඒ කියන්නේ උත්තරේ එනවා කීයද? උත්තරේ එනවා කීයද? 5.8. කවුද තේරුණා? එහෙම කියන්නේ. ළඟම අඩුව පූර්ණ වර්ගය යන්නේ 25 ධන 8. හරිද 25 වර්ගමූලය කීයද මේක අර සංඛ්‍යාශයෙන් මුල කරලා ගන්න පුළුවන් හරිද පොඩි කෙටි ක්‍රමයක්
8 මෙහෙම ලියලා 5 දෙකකින් මොනවද මෙතන දාන්න. ඒකට කීයද? 10යි. ඒක 10යි 8යි කියන්නේ කීයද? 0.8යි. 0.8යි. 5ට 0.8 ගාම කීයද? 5යි. හරි. ඒක. අයියෝ මෙතන ලියුවම පේනවා. මේ ඔන්ලයින් එකේ ඇහෙනව නේද? ඔන්ලයින් එකේ ඇහෙනවා. නන්නේ ඇහෙනවද කියලා. ඇහෙනවනේ? ඇහෙනවද ආයේ? කවුරුහරි උත්තර දෙන්න. පොඩි ආතල් ළමයි මේක. පස්සේ ගියා. 3 බෙදීම x ධන 1 බෙදීම x සමානයි 3න් 1. ආගන්න. මේ දෙන්නේ පොදු හරයක් ගන්න. මේ දෙන්නේ පොදු හරය කවුද? x නේ. x. ඒතර මෙතන 3 ධන 1 සමානයි කීයෙන් එකයි? 3න් 1යි 3 ධන 1 කියන්නේ කීයද? 4යි. 4 බෙදීම x සමානයි කීයෙන් එකයි? 3න් 1යි. මොන ගුණිතේ දානවද? මොන ගුණිතේ දානවද? ආරස් ගුණිත. 3 වරක් 4 12යි. x එකෙන් මොනවද දාන්නේ? කොහොමද x ම දාන්න. x සමානයි කීයද? x සමානයි කීයද? බලන්න පේපරේ තියෙනවද? පේපරේ තියෙනවද? පේපරේ තියෙනවද? තියෙනවද නැත්නම් කියනවා. ටික් කරලා ගෙනල්ලා දෙන්න. ඇයි ෂුවර් නෑ? අයෝරියා. අයලා අදින්න. අඩුපාඩු දිනවල ලියාගන්න ඒ අතර. ඒ අතර අඩුපාඩු දිනවල ලියාගන්න ආපු නැති අය ඉන්නවනම් අඩුපාඩු දිනවල අර එමේ ලියාගන්න. ඔය පේපර් දාන්න යන ෆයිල් එකක්. අඩුපාඩු ලියාගන්න. එලාවට වරේ 8 නම් 8. හරිද? 8 නම් 8. නේ නෑ 8 නම් 8. තේරෙන්නේ නෑ. මම විනාඩියකට පස්සේ මෙතන දෙන්නවා. මේක අඩුපාඩු දිනවල ලියාගන්න. හා ඒකට වැරද්ද මේ ඔය වැරද්ද දාලා අර එන්නේ කියලා ළමයි මට කියන්න හොඳේ. ඒක මට අරුට කියන හැටි. වැරද්ද දාලා දිනනවා නම් කියන්න මොනවා. දාලා හරි දාන්නේ. අපි මේක කියනවා බලන්න. නැත්තම් කියන්නේ. පහන් දෙනවා නම් නැද්ද? නැත්තම් කියනවා දෙන්න. අයයි යාර කවුරුහරි හදලා නැත්නම් හදලා බලන්න පොඩ්ඩක්. ඊ අවුලක් නැහැ නේ පේනවා. අය අවුලක් නැහැ නේ පේනවා නේ ළමයි මම. ඒකේ වේන. අය අඩෝ මගේ දැනට ඒ මගේ දාන්න. නෑ ඔය පොඩි සර් ඇහෙන්නේ කැඩි කැඩි. මොකද? කැඩි කැඩි. කැඩි කැඩි ඇහෙන්නේ? දුවනද? ඔව්. ඒ පොඩයි සිග්නල් අවුලක් ඇති පොඩ එළියලා ගන්න කැඩි කැඩි ඇහෙනවා. අවුලක්? මම වෙබ්සයිට් එක දුවද?
ඔන්ලයින් එකේ පේන්නේ නැත්නම් මේ කොහොමද ගන්න ගියාම කවුරු නෑ නේ සර්. කොර වෙනවා ළමයි මම මෙතන ඈ පේන්නේ නැහැ නේ ජවිරු නෑ නෑ. පොඩ්ඩේ ඉන්න දැන් පේනවා නේද නෑනේ. සර් හරි හරි ඔය විදිහම ඉන්නවා tak iya bener manjang දැන් මේ ඔන්ලයින් එකේ කොහොම මංජන් එකයි දැන් හරිනේ ජවිරු යම්මන්නේ නෑනේ සර්. පේන්නෙත් නෑ ඇහෙන්නේ කැඩි කැඩි. ඒ උඹලා ගෙවල් පැත්ත ඔලබ්බා අනිත් එක නැහෙනව නේද දැන් පේනවා මට පේනකොට මේක පේනවා කියේ හරි පේනවනේ දැන් හරිනේ දැන් හරි. දැන් හරි. තාන්ත ඕක් කරගන්න පොඩ්ඩක් මයික් එක අපිට එක මේක කරන්න බෑ උට සාකච්ඡා කරන්න දෙන්න අර හරි නේ මෙතන බලන්න කේන්ද්‍රේ ඉඳන් ජාය මධ්‍යලක්ෂය නම් මෙතන අංශ කීයක් එනවද කීයක් එනවද 90ක් මෙතන අංශ කීයක් එනවද කීයක් එනවද 90ක් එනවා 90 යනවායි කීයද 180යි මෙතන 180ට 70 යනවා එතන කීයද කීයද 250 චතුරස්‍රයක අභ්‍යන්තර කෝණ එකතුව කීයද චතුරස්‍රයක අභ්‍යන්තර කෝණ එකතුව 360. ඒතකොට මේ තියෙන චතුරස්‍රය නේද බාධා කරලා තියෙනවා එහෙනම් x y අනුව ගන්නවා 360 250 අඩු කරන්න කීයද කීයද 100 එහෙනම් x සමානයි අංශ කීයද 100 ඒතකොට එතන දැනගෙන ඉන්නේ ජාය මධ්‍ය ලක්ෂණ අරගෙන යනවා මෙන්න මෙයා මොනවා වෙනවා අංශ කීයක් එනවා 90ක් එනවා හරි හදාගන්න ඉතුලේ ඇත්තම ලිව්වද දැන් නෑ කියනවා ලිව්වා ඒ කියන්නේ වෙන කෙනෙක්ට වෙන ඒ කියන්නේ අනිත් කට්ටිය ඔක ලියද්දි මම ඔයාලට වෙන එකක් දුන්නා කියන්නේ වෙනේ උන් මේක ලියද්දි ලිව්වේ ඔයා වෙන එකක් ලිව්වා කොලාසරයක් ලිව්වා ඔව් දෙක කොලාසරේ ඒගොල්ලෝ දෙකලා ඉතින් 12 අමුතු ගන්න හත්වෙනි ගාන බලන්න
3 2 x අඩු හෝ සමානයි කීයද? 9. හොඳට අහගන්න. දාන 3 මේ පැත්තට ගියාම මොන 3 වෙනවද? මොන 3 වෙනවද? මොන 3 වෙනවද? උත්තර දිය. උත්තර ගන්න ඕන නේද මේ එන්නේ කිව්වේ. මම නැත්නම් ගෙදර ගන්න සික් එක වගේ. ඔය කියනවා. 1 x කීයද 9 3කට කරා? 6. දැන් මේ විතර කොට මතක තියාගන්න විශේෂ නැද්ද නැද්ද? බලන්න දැන් මේක බෙදන්නේ මොන දෙකේද අපිට දෙවසර? ඍණයෙන් බෙදනකොට මේ අසමානතාවය ලකුණ මොනවාද දිශාව? මාරු වෙනවා. මෙයා මේ පැත්තට වැන්නේ මෙයා කොයි පැත්තට හැරෙනවද? අනිත් පැත්තට හැරෙනවා. තේරුණාද? එතකොට මේ ඍණ දෙකට මේ ඍණ දෙක මොකද වෙන්නේ? කැප වෙනවා. x වැඩි හෝ සමානයි කියලා දෙන්නේ මොන තුනයි? තේරුණා? සංඛ්‍යා රේඛාව මෙන්න කියලා නෑ අසමානතාවය ඉස්නාලේ කරේ. හරිද? මම හිතන්නේ කෙනෙක් එක්ක මොකක් හරි ආන්තියකට සම්බන්ධයක් තියෙනවා. ජයුරු ඇහෙනවනේ දැන් අවුලක් නෑනේ. නෑ සර් නෑ. එලෙලපි. මොකක් හරි උනොත් මට කියන්න හොඳේ. ආ හරි. ඌින්නේ හොඳ. අටවෙනි ගාන බලන්නකො. ටිකක් ස්පොට්නේ උඩෑ වගේ. නයිද? තාඩේ වේදරලා ඉදා. කියලා කරන්නේ. නිකන් උරුණෑ වගේ දාගත්තා. නෑ මේවා ආවේ රොකට් සර්. මේ කියවන්නේ පාපා. ඈ? මේ දුරේ එකතු කීයද? මේ දුරේ එකතු කීයද? 180. එහෙනම් ලියනවා A ධන 110 ධන 35 කීයද? කීයද 180. A ධන මෙතන මේ දෙක දුර. 100 කීයද? ඉහාම 45 ප්‍රමාණය 100 ධන 135 හැපතේ ගියාම මොන 135 එනවා? එහෙනම් A සමානයි 135 කඩ කරාම අංජ කීයද? 35. සර් මම ගාව ඔය පේපරේ නෑ මම ඕක ලිව්වේ නෑ කමක් නෑ අවුලක් නෑ. ඕක මේ ගෲප් එකේ දාලා දිනනවා. මම මං මංගා ගෲප් තියෙන එකේ දැම්ම 6 පේපරේ. මංගා තියෙන 6 වෙනි එකේ නෑ නෑ. බං මං ගෲප් එකේ පේපරේ දැම්මා. හරි දැන් රෑ ඉතින් ගන්න බෑ. ඉතින් ඒකෙන් නිකන් බලපන්. දැන් මම බල මියුට් කරගෙන නැත්තම් මං කියන එක ඇහෙන්නේ නැහැ අරිත් උඩ. බලනවා පිට් වෙන්නේ නාත. බලුවා. යා. ඒක වයි. අත දෙක. හා? දුමි. පැටි වල අපේ 160 කරුණා දාලා වැඩ උඩ දැමන ලැබෙන අංගේ දෙකේ ගුණ ආකාරයක් තමයි සමහරව දෙකේ ගුණ ආකාරයක් දෙකේ ගුණ ආකාරයක් අපෝ මම මෙතන දැන් මේ ඉන්නේ ඉන්නවා ලයිව් ඉන්නවා කියපන් ආරේ ඇටියෝ ඉන්නා ආලකලක් අපේ සති හරියන්නේ නැවත ඩෙසෙල්ලි ගන්න වෙනවා ඇහෙනවද මාද ඇහෙනවද එන්න ආතල් වෙයි ඈ නා මයික් ඔෆ් කියලා බලන්න ඕනේ නෑ ඇහෙනව නේද කියපන් ඇහෙනව විසාරාදරේ
Ja, ja, ja. ඔගොල්ලෝ ඉන්න නේද? යාළුවම යාළුවා. අවුලක් නැහැ. හරි හරි සෙලි වයිබ ගන්න කීය හරි එකතු කරලා දීපන්. මොකක්ද මගේ උඹලා ගියා කියලා දෙක අතර අට එනවද? අට එන්නේ නෑ අයියේ. මේක දරුවනේ යන්නේ සම්භාවිතාවය. පැටි ඔක්කොම කීයද? 6යි. 6න් දීපන්. 6න් 9 අරගාම 3 තුනෙන් එක කාඩ් වෙනවා. දෙක එහෙම කියන්නේ. දෙක අහන්න. මේක හේවි කාඩ් ශාපනිද? ශාපන මොකක්ද? කියන්නේ අදින් 22යි 300යි අංශ කීයද? 40 7 එකයි 7 ඒවා 3යි 45 එකයි 45 ඒවා කීයක් තියෙනවද 300ට 8යි දෙකේ එකයි දෙකේ ඒවා 4 දෙකේ 11යි දෙකේ ඒවා 2යි 33යි නේ 33 බෙදන්නවනේ කියන්නේ දෙකේ 33 බෙදනවා කීයද? ඒ ගාන වලින් 16.5 අදාළ නමස්කාර බැරිය අදාළ හරි මේ පොයින්ට් 5 මොනේ ඒක දුරින් වගේ 11 හරියන්නේ නැහැ ඒක ඇවිල්ලා කඩින් ඉගෙන ගන්න මේ කඩින් ඉගෙන ගන්න අර ගෙදර කරද්දි කිසි දෙයක් නෑ අර ගෙදර කරලා හරියන්නේ නැහැ රූපය දැක්කම සමාන්තර රාශිය x සහ y කියලා ගන්න සමාන්තර රාශියනේ අපි දන්නවා සමාන්තර රාශියේ සම්මුඛ කොණ මොකද වෙන්නේ සමන්නේ අය ඒ ගියා අය ඒක දවල් සමාන්තර රාශියේ සම්මුඛ කොණ මොකද වෙන්නේ සමානයි එහෙනම් y කීයද අංශක y කීයද අංශක කීයද 65යි x කීයද ළමයි මේ දිනේ c හැඩති කෝණය මොන හැඩද c හැඩති කෝණය නම් කියන්නේ මොන කෝණ කියලාද මිත්‍ර කෝණය යුගලයක අයිති කීයද විදුලි
180 දන්නවනේ. එහෙනම් x හොයන්නේ කොහොමද? 180 65 මොනවා ගන්නවා? අඩු කරනවා කීයද එන්නේ? 100 කීයද? 15. 12 බලන්න. සමාන්තර ශ්‍රේණියක මුල් පදය a සමානයි කීයද? ඍණ 44යි. 16 වෙනි පදේ 1යි. අහගෙන ඉන්න p 16 කීයද? p 16 කීයද? 1යි. සමාන්තර ශ්‍රේණියේ සූත්‍රය මොකද? Pn සමානයි a ධන n වෙන එක කරා t. එහෙනම් දාමු. Pn සමානයි a ධන n වෙන එක කරා t. ඒතර t 16 කීයද? t 16 කීයද? 1. සමානයි a කීයද? ඍණ 44යි. දාන්න. n අපි දන්නවද? n දන්නේ? n දන්නේ නැහැ. n දන්නේ නැහැ. අහකො t 16 1යි කියලා කිව්වේ. ඒතර n කියන්නේ කීයද? n ඔබ්‍යාත් දුන්නා. n කියන්නේ කීයද? මං n ලියුවා. p ඉන්නේ. මොකද ගන්න පොඩ උත්තර? මේ රෙකෝඩ් උත්තර. 16 රින් එක d තමයි අපි හොයන්නේ. මොකද්ද හොයන්නේ? d. 1 සමානයි ඍණ 44 16 එකක් අඩු කරාම කීයද? කීයයි dද? 15යි d. ඍණ 44 මේ පැත්තට ආවම 15යි d. 45 සමානයි කීයද? 15යි d. දෙපසම බෙදනවා කියන්නේ 15ට 15 සමානයි කීයද? යම්මනේ කීයද? කීයද? 3. 13 වෙනි ගාන කොහොම බලමු? අහගෙන ඉන්න. I'm writing in a hurry. බලපන් මේ. තෝ ගෙදර නෙමෙයි ඉන්නේ. අර මහ එකා ඉන්නවද මේන්නේ? කියනවා. මොකද ගාන? x වර්ගය ධන 6x ඍණ 7 සමානයි කීයද? මොකද කරන්නේ? මේ දින මොන ප්‍රකාශනද? ත්‍රිපද වර්ගයේ ප්‍රකාශන. මෙයාගේ මෙයා ගුණ කරගන්න. කීයද එන්නේ? ඍණ 7යි x වර්ගය. මෙයා හැදෙන හැටි 1 වරක් 7. අපිට මොන හැද ගන්න ඕනේ? අපිට මොන හැද ගන්න ඕනේ? ධන 6. එහෙනම් ලොක්කට ධන දීලා පොඩ්ඩට ඍණ දෙන්න බෑ. එහෙනම් උත්තරේ කෙලින්ම ලියන්න. x ඍණ 1යි x මොනවාද? ධන 7යි. සමානයි කීයද? උත්තර දෙකක් එනවා. x ඍණ 1 කීයට සමාන කරන්නද? බිඳුවට සමාන කරන්න. x ධන 7 කීයට සමාන කරන්නද? බිඳුවට සමාන කරන්න. ඍණ 1 මේ පැත්තට ගියාම මොන එකයිද? මොන එකයිද? ධන 1. ධන 7 මේ පැත්තට ගියාම මොන 7යිද? එහෙනම් උත්තර දෙකක් එනවා. x සමානයි 1යි x සමානයි මොන 7යි? ඍණ 7. 14. රූපේ දැක්කේ තොරතුරු මිනිහාගේ. බලන්න මුදේ. මෙයා 110. මෙයා මොන කෝණයේද? මොන කෝණයේද? ත්‍රිකෝණය හැදෙන මොන කෝණයේද මේ? මොන කෝණය? බාහිර කෝණය. එතකොට මේ පාදේ මේ පාද සමානයි නම් මේ කෝණ මොනවා වෙනවද? සමානයි. ඒ කියන්නේ මෙයා එන්න මෙයාත් මොකද වෙන්නේ? අපි දන්නවා ත්‍රිකෝණයක පාදයේ දිගීමෙන් හැදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකදුවට සමානයි. m ධන m කීයයි mද? 2යි m සමානයි කීයද? දෙවසක් බෙදනවා කීයද? m සමානයි කීයද? අංශ කීයද? 50 15ක් බලමු. p වර්ගයේ q. ඒ කියන්නේ මොකද්ද? p වල කීවෙනි බලයේද? දෙවෙනි බලය. q වල කීවෙනි බලයේද? පළවෙනි බලය. ඒක තේරුණාද? ආයෙමු. p q වර්ගය. p වල පළවෙනි බලය, q වල කීවෙනි බලය? දෙවෙනි බලය. p q r. ඒ කියන්නේ මොකක්ද? p වල පළවෙනි බලය, q වල පළවෙනි බලය, r වල පළවෙනි බලය. දැන් අපි හොයන්නේ මොකද්ද? එතුමි කූපෝ මොකද හොයන්නේ? කූපෝ. එහෙනම් p වල ඉන්න ලොකුම එක්කෙනා මොකද්ද? p වල කීවෙනි බලය? දෙවෙනි බලය. q වල ඉන්න ලොකුම එක්කෙනා? q වල දෙවෙනි බලය. r වල ඉන්න ලොකුම එක්කෙනා? r වල දෙවෙනි බලය. පළවෙනි බලය. එහෙනම් උත්තරේ මොකක්ද? p වර්ගය, q වර්ගය, r. අදාළ වැරදි අඩුපාඩුවක් මොකද දාගන්න ඔන්ලයින් ආරම්භන ලයින් ඔක්කොම ලයින් එකේ ඉන්න කට්ටිය අදාලා දැන් කීයකද ඊට තුනයි කියලා හතරට ගෙනවා හතරෙන් නම් පහ වෙනකන් මගේ පිට කරලා බලන්න පේනවා පේන ටික තමයි ඔන්ලයින් බොයිස් ලියලා ඉවරද? මෙහෙන් ගිහලා හරියන්නේ නැහැ. මෙහෙන් යනවා.
ලියලා ඉවරද? යෝ. ඉවර නෑ? ඉවර කරලා බලන්න. අසීත. දැන් ඔක්කොම හරි බලන්න. ඈ? ඒකද? දැක්කද ඉතින් තේරෙන්න මට්ටම. දැන් අපේ ප්‍රශ්නේ නේද? රට යන බා රට. මොකද රිප් එක යන බා. මම ඉස්සෙල් දුන්නේ ඒකයි. හා? මම බැන්නේ නැහැ. බැන්නේ නැහැ. බැන්නනේ අමත් ඒ කතා කරන මට වෙලාවක් නෑ. මම ඒකට බැලන්නේ නේ. මට නම යන්නේ. ඈ? හරිද ඔක්කොම නවන්න. පරිණාම දුන්න. උඹ ලියන්නනේ 11 මධ්‍යම රාත්‍රී. 12ට එළියේ. මේ ඇවිත් අනියම කියනවා. තව පොඩ්ඩක් තියන්න. ආයෙ වැත්තද? තව පොඩ්ඩක් හරියන්නේ මන් කියන්න පිට. ඕ නංගිව කලින් ලියවලේ ඕ. පැය දෙකකින් නංගි. හරි කියලා දී උඹ ලියපු. අපේ 12. හා? ඔයාලා අපේ විෂයට මාතු විෂයට පන්තියට යන්න. බඩගියා. මාතු විෂයට කියන්නේ කිව්වයන්කෝ. කිව්වයි? ඇත්තම දැන් අවසෝකේ උපයෝග නොකියන්නේ. ඈ? ඔව් සාක උඹලේ නැහුවේ. බලන්න කිව්වනේ. කිව්වනේ උදේ කියලා. හරියට උඹලට කිව්වේ නෑ. ප්‍රශ්න ඒක කරනවා. රොටේට් වෙනවා. ඈ? රොටේට් වෙනවා. උඹ රොටේට් කරගන්න එපා. ආතල්ලේ ඉඳපන්. මගේ හුමුත් වෙන්න. ඉතින් මගෙත් දෙන්නේ නැහැ. ඉතින් උඹ ඉතල මක් කරගෙන කියලා බෝඩ් එක තියාගෙන. මුංගෙන් ආව මක් කරගන්නේ නැහැ. දැන් අපේ සතිය මම ඔක්කොම ටික විසඳලා දෙන්නම්. දැන් මේ අදරේ මටත් මේක තේරුනේ මේක අමාරුයි ඉතින්. අපේ සතිය හිතේ ටිකක් අරගමු මෙතන. දැන් නෑ එච්චර අවුලක් නෑ. පේන්නේ මටත් පේනවා. ඔය කරගෙන්නේ. මාත් මේ තව ෆෝන් එකකින් බලාගෙන ඉන්නේ. අල්ලි දීලා ගත්තම ඕනේ නෑ. ඈ? නෑ රුපියල් 15ක් තමයි. යවෝනේ සමාජ වලවන්නේ දාර්ශනික වාසිය ලැබීමට සඳහා හරි බලන්න. ස්ට්‍රක්චර්ඩ් එක. තුනෙන් එකක් ක්‍රියා කඩේවි. තුනෙන් එකක් මොනවාද? කියන්න. ක්‍රීඩා. පහෙන් දෙකක් නායකත්ව මුහුණු. පහෙන් දෙකක් මොනවාද? නායකත්ව. හරි. ඔය මයික් එක ඔන් කරගෙන ඉන්න එක මයික් එක ඔෆ් කරගන්න. නායකත්ව මුහුණු. හරි. එතකොට මේ දෙකේ එකතුව බලමු අපි. තුනෙන් එක දන පහෙන් දෙක. කොහොමද එකතු කරන්නේ? පොදු හරයක් ගන්න කීයද? පොදු හරයක් ගත්තම කීයද? 15 වෙනි. ඒතකොට 3 15 වෙනි කීයෙන් වලන් ඉන්න? පහෙන්. එහෙනම් එකක් කීයෙන් වලනද? 5 15 වෙනි කීයෙන් වලනද? එහෙනම් මෙයක් කීයෙන් වලනද? 5 තරක් 1 දාන 3 වරක් 2 5යි 6යි. එහෙනම් කීයද එතන එන්නේ? 15 11. ඒතකොට 15 11ක් වෙන වෙන මොනවාටද ඉසුක? සුක කියන්නකො. ක්‍රීඩා කටයුතුයි මොනවාද? නායකත්වය. ඉතිරි කීයද? 15න් කීයද? 15න් කීයද ඉතිරි වෙන්නේ? 4යි 11 ගියාට පස්සේ ඉතිරි වෙන්නේ 4යි. ඒ ඉතිරියෙන් 4න් එකක් සෙම දාන කට්ටිය. 15න් 4ක්. ඉතිරියෙන් කියන්නේ මොකක්ද ගන්නේ? උඩ ගිරි. උඩ 15න් 4න් 4න් 1ක්. 4 ගත්තොත් මොකද වෙන්නේ? කියන්නේ 15 එකක් මොනවාට යනවද? සෙම දානනේ. සෙම දාන. සෙම දාන යනවා. හරි දැන් අපි උත්තර ලියමු නේද? දැන් උත්තර ලියුවේ නැහැ මම ඒකට. හරි. ඔයාලට එක. මොකද වෙන්නේ? පීඩාවට ගා නායකත්ව පුහුණු වලට කීයද? 15 වෙනි
කීයද 11 ෆෝමියුලා ගන්න දෙක චලනාර වැඩි සඳහා වේගන මුදල කොච්චරද 15 කීයද 15 කීයද 15 කීයද thank you මේ මනසට කරේ පොඩ්ඩක් හරි දුකක් දරුවෝ උඹ ආන ඉවරයට ඇරි මේක කඩේතුලින් පසු ඉතිරි වෙන රුපියල් 60000 මට උ 60000ක් විතර එන්න බලන්න යකෝ දුකා හරි දැන් මේ කටයුතු වලින් ඉතිරි වෙනවා කියන්නේ මොකක්ද මේ අහන්න දැන් ක්‍රීඩා කටයුතු නායකත්වයට කීයක් ගියාද කීයක් ගියාද 15 11 එතන මේ සෙවගානේ කීයක් ගියාද 15 දැන් ඔක්කොම කීයක් ගිහිල්ලාද 15 12 එතන ඉතිරි වෙන්නේ කීයද 15 කීය 3යි ඔන්න ඔය තුන කීයක් කියලාද කියන්නේ රුපියල් කීය 60000 ඔව් 60000 මුදල සාමාජික පොත් හා විද්‍රාව සඳහා යොදවන්නේ නම් පීඩා කටයුතු අහන්න වැඩන්නේ 15 තුනක් කියන්නේ කීයද 60000 අයි 15 එකක් කියන්නේ කීයද 60000 බෙදන්න ඕනේ කීයද 3ෙන් කීයද එන්නේ කීයද බොයිස් 20000 15 එක 20000 කියලා දාන්න අපෙන් අහනවා මොනවටද ක්‍රීඩා කටයුතු වලට කීයද 2 මෙන්න වෙනන්නේ ක්‍රීඩා කටයුතු වල අගේ දීලා තියෙන්නේ කීයේද 3ෙන් මේකේ හරගා දාමු 15ට 15 දාන්නේ කීයෙන් කරන්නේ 3 5 3 5න් කරා 3 වරක් 5 කීයද 5 වරක් එක එහෙනම් 15 වෙන් 5ක් තමයි මොනවාට වැඩි කරලා දින්නේ ක්‍රීඩා කටයුතු අපි දන්නවා 15 එකක් කියන්නේ කීයද කීයද 20000යි බුදුබණ අහන් ඉන්නවා වගේ අහන් ඉන්න එපා දෙතුනි අනේ පින්වතුනි තේරෙන්නෙත් නෑ 15 5ක් කියනවා නේද ක්‍රීඩා කටයුතුනේ 15 එකක් කියන්නේ කීයද 20000යි එහෙනම් 5ක් හොයන්න මොකද කරන්නේ 20000 ගුණ කරනවා කියන්නේ 5 රුපියල් කීයද තමයි 20000 5 1000 කීයද 20000 5 1000යි ලක්ෂයයි 20000 5 කීයද 10000 20000 5 කීයද කීයද ලක්ෂයයි මානසික වටන මිනිස්සු ක්‍රීඩා කටයුතු සඳහා වෙන මුදලින් 5න් 3ක් ක්‍රීඩා කටයුතු සඳහා වෙන මුදල කීයද දැන් අපි දෙවනේ කීයද රුපියල් කීයද කීයද ලක්ෂයයි මේකෙන් 5න් 2ක් ක්‍රීඩා භාණ්ඩ විදුලියට ඉදිරි වෙනවා ක්‍රීඩා භාණ්ඩ සඳහා වැය මුදල මුළු මුදලේ ප්‍රශ්න දෙන්න ආගන්න මෙන්න ලක්ෂයක් තියෙනවානේ හරිද කියන්නේ 15න් 5 මේ 15න් 5න් කොච්චරක් වෙන් කරනවද ක්‍රීඩා භාණ්ඩ සඳහා කොච්චරක් වෙන් කරනවද 15න් 5න් 15න් 5න් කොච්චරක් වෙන් කරනවද 5න් 3නේ හරි එහෙනම් 15න් අහන්නේ අපේ මොකද මුදලේ ප්‍රතිශතයක් විදියටනේ අපිට ලේසි මෙහෙම දාන්න 15න් 5න් කොච්චරද 5න් 3නේ මේ බාහන මොකද වෙන්නේ කැපෙන එහෙනම් කීයක් වෙන්න කරනවද 15 3 ප්‍රතිශතයක් කරන්නේ කීයෙන් වැඩි කරනවා 100ට 100 එහෙනම් අපි බෙදනවා 300 කියන්නේ 300 කියන්නේ 15 15 එකයි 15 වේවා ප්‍රතිශතය කියනවා ප්‍රතිශතයේ 100ට 20 අදාළ අදපු අය අදපු නැති අය අදාළ නැති අය අදාළ අදපු නැති අය අදාළ යෝ ආතල් ගන්න මම කලාපෙම හදාගන්න මොම හරිද මානමයි නේකට නෑ මේ හදන්නේ නේද මම කියලා දෙන්නම් තව ඉතුරු ලියාගත්තද උරු කියන්නේ බා වෙල බැලුවොත් ඔය මොකක් කරද වෙයි කියේ ඔයාගේ නෙමෙයි අන්සි
ඔළුවට අරන් වැඩ කරන්නේ නෑ මේ හින්දා අපරාධ. හරිද න්යායන? සර් ඔක ඔව්. පොඩ හතරවෙනි ගාන පොඩ ආයෙ කියනවා. ඈ? රෝම කීයද? ඉලක්කම් හතර ආයෙ පොඩ්ඩක් කියලා දෙන්නකෝ. 4. ඔව්. 4 වෙන්නේ 4 වෙන්නේ දැන් 15න් 5ක් පීඩා කටයුතු වලටනේ. හරිද? මෙන්න මේ 15න් 5න් 3ක් වෙන් කරනවා ක්‍රීඩා භාණ්ඩ ගන්න. හරිද? ඒක 15න් 5න් 3යි. මේ පාඩ මේ පහ කැපෙනවා. ඒ කියන්නේ ඔක්කොම 15න් කීයද? 3යි. මේ 15න් 3 තමයි ක්‍රීඩා කටයුතු මේ ක්‍රීඩා භාණ්ඩ කරලා වෙන් කරන්නේ. ඒක මේ ප්‍රතිශතයක් කරන්න. P න් මොන ගන්නවා? 100ට 100. 3 100න් මොන කරාම 300යි. ඒක බෙදනවා 15. 120. මේ මෙතන තමයි ආලා තියෙන්නේ. මෙන්න මෙතන. අදාළ බලද? හරි නිමු. උදේ ප්‍රෝග්‍රෑම් එක ඉංග්‍රීසි දෙකක් දීලා නැහැ නේද? ඉංග්‍රීසි මහරා වේඩිය. හරි මහරා. මෙලි මහරා. මේ පැත්ත. අනේ මම කොළ ගෑනම් ගත්තා. ඒ ඉලියන්ද දෙන්නේ. මේ සයිස් රූප සයිස් කොළ ගෑනම්. ඈ? ඇලියල බෙරේ ලොකුට දෙන්නේ නැහැ. මේකට දෙන්නේ. ඈ? ඒක හරියට දෙන්නේ. අම්බි ගන්න මම පොඩි උපන්. රුපියල් 1000ක් හරි ඉවරද? ඉවරයි. දැන් 10 වෙනකන් ගන්නත් ඉන්නනේ. මම දැන් පුස්කාලේ ඉවර ආයෙ ඉවරයි යක් ගෙදර යන්න. දෙවෙනි ගා. ඈ? උඹ දෙන්නම එක එක දැනගි. නෑ නෑ දෙකම එක පාට. දා. එක පාට නෙමෙයි. එක පාට නෙමෙයි. පාඩයක් කියලා වෙනවද? වර්ණාද දාගෙන රතු කොළ. විදුලි උපකරණ වෙළඳ සඳහා කාර්තුක රුපියල් 1200යි. අවුරුද්දට කාර්තු කීයද? අවුරුද්දට කාර්තු කීයද? 4. 4. එතකොට කාර්තුවකට ගෙවනවා රුපියල් 1200. එතකොට අවුරුද්දටම කීයද? 1200 කීයද? 4 කීයද? 800. හරි. අක්ෂර වල තමයි 116ක්. එතකොට මෙන්න මේක 100 කීයක්ලු? මේක 100 කීයක්ලු? 16. එතකොට 100ට 16 කියන්නේ රුපියල් කීයද? 4800යි. මම හොයනවා 100ට එකක්. කොහොමද හොයන්නේ? 4000ට 100 බෙදන්න ඕනේ කියන්නේ. 16 කීයද එන්නේ? 300නේ. බෑ 300නේ. එතකොට 100ට 100 හෙව්වොත් 100ක් එකක් කියන්නේ 300නේ. 300 ගුණ කරනවා කියන්නේ 100 කීයද එන්නේ? 3යි බිංදු කීයක් එනවා? රුපියල් කීයද? 30000. එනවා යහන්. කොමිලක එක මෙච්චර ලෑල්ල. වෙළඳ සැලෙහි තිබෙන රූපවාහිනික ආනයනික මිල ආනයනික වටනක රුපියල් 40000. ආනයනික එනවා 100ට 8 දිනුවද්දා කය කරනකොට 20 දිනුවපසු රූපවාහිනිය වටනවා. ආග දෙවෙනි ගාන 48000ට අපි බලන්න ඕනේ කීයද? 100ට 8. මේ වෙන්දර කැපෙනවා. 8 වරක් බිඳුව බිඳුවයි 8 වරක් 8 64න් 4යි 6යි
8 වරක් 4 32යි 6යි කීයද? 38. එතකොට බද්ද කීයද? 3840. එතකොට ගෙවන්න ඕන ගාන වෙන්නේ 48000ට අපි එකතු කරනවා කීයද? කීයද? ඉහාන්කෝ 3840 කීයද උත්තරේ? කීයද? 51840. 51840 රුපියල් 18 නැත්නම් විදුර 90ක්. රූපවාහිනිය විකිණීමේදී ලකුණු කළ මිලෙන් 112ක එකතු කළ අගයමතු වැට් ප්‍රතිශතයක් අය කරයි. පෙරේනා මාතා ඒ මිලදී ගැනීමේදී රුපියල් 67200ක් වැය වේ. රූපවාහිනිය විකිණීම ලකුණු කළ මිල. අහගන්න. රූපවාහිනිය විකිණීමේදී ලකුණු කළ මිලෙන් 112ක එකතු කළ අගයමතු වැට් ප්‍රතිශතයක් අය කරයි. උඩ ගෙදර මොකද්ද? මේ කීයද? මම දන්නේ නැහැ මට වැඩකුත් නැහැ අහගන්න. හරිද? ලකුණු කළ මිලනේ අපිට හොයන්න කියන්නේ. හරිද? එතකොට මේකේ මේ මිලදී ගන්න මිල කියන්නේ ප්‍රතිශතයක් ආ පෙරේරා මහතා මිලදී ගන්න කීයද? එතකොට විකුණු මිල වෙන්නේ දැන් ලකුණු කළ මිල 100ක් වුණොත් මේකට කීයක් එකතු කරන්නේ? 100 කීයද? 12ක් නේ 100ක් වුණොත් මේ විකුණු මිල කීයක් වෙනවද? 100 කීයක් වෙනවද? 12ක් වෙනවනේ. ඊට විකුණු මිල තමයි කීයද කියන්නේ? 67200 200 අපි හොයන්න ඕන මොන මිලද? ලකුණු කළ මිල. ආයි කියනවා. අපි දා ගන්නවා කීයද ලකුණු කළ මිල? 100. 100ට කීයක්ද අර මොකක්ද ඒක ගහන්නේ? 12ක් නේ. එතකොට මේක විකිරෙන්නේ කීයද? 112. 112 කියන්නේ ඇත්තටම කීයද? 67200යි. එහෙනම් අපි හොයන්න ඕනේ ලකම x. එහෙනම් මෙතනින් මෙහෙම හොයන්න මොන ගුණිතේද දාන්නේ? හරස් ගුණිතේ. මොන ගුණිතේද? හරස් ගුණිතේ. 67200 ගුණ කරනවා කියන්නේ 100 112 ගුණ කරනවා ආන්නේ x දෙවසම් බෙදනවා කියන්නේ 112 මේ 112 මේ 112 කියන්නේ ආයිසි 72 ගාන්න වෙනවා මම දැන් 112 එකයි 112 ඒවා කීයද 672කට 6යි 100 612 වයක් 72 උත්තරයේ x සමානයි 60000යි x සමානයි කීයද 60000 හදාගන්න හොඳ ගානක් අතිශය හොඳ ගානක් හදාගන්න. හදාගන්නද? දැන් අහන්න අපි දාන්න. හදාගන්න ඕන. සර් අතන තියෙන්නේ 112ද 100ට 12ද? 112. ඒක කොහොමද එතනට ආවේ? ඇයි 100ට 12ක එකතු වුණාම කීයද? හරි. හදාගන්න ඕන හරියට. ඒක සම්පූර්ණ බෙදම ගන්න නේද? සම්පූර්ණ මේ ඉතින් අක්ෂර වර්ණාව කීයද? අක්ෂර තුන වෙන්නේ 30000 වෙන්නේ. අක්ෂර වර්ණාව. ඒ කියන්නේ නේද? ඔයා කොහොමද දෙන්නේ? දැන් 100ට 16 එකත් එක තේරුණාද 4800? ඒක 116 යන්නේ 4800 කියන්නේ. ඒක 100ට එකක් හොයන්න මොකද කරන්නේ? 4800 බෙදනවා 16. එතකොට 100ට එක දෙන්නේ කීයද? 300යි. අක්ෂර වර්ණාව කියන්නේ 100ට 100 සම්පූර්ණ ගන්න. සම්පූර්ණ ගන්න 116 ගහන්න. ඒක සම්පූර්ණ ගන්න මොකද කරන්නේ? 300 ගුණ කරනවා කියන්නේ 100. එකක් හොයාගන්න 100න්. තමයි 30000. අන්න එහෙම ප්‍රශ්න අහලා ඕනමක් කරගන්න. හොඳයි ප්‍රශ්න අහන්න. ප්‍රශ්න අහලා වෙලා ගියාට කමක් නැහැ.
උඹ පොඩ ගහින්නත් නෑ තාම නමේට වන්නේ. දාලා වේරවත්. ඇයි දෙප්පේ කම් සිසත කරලා කරේ. නැත්නම් උනාත එතුවා කිය මේ දැන් අර අපේ දොලා දෙවි විභාගෙ මේ මොකද්ද ඒ ත්‍යාග දාන උත්සවයේ දිනවල ගන්න එක නේ ඒ මොකක් හරි 11 වෙනි ඕනේ නාට්‍යයක් ගියා මොකටද වීඩියෝ මොකද සම්මේලන තෝරේ දෙකම මාසෙකදී හරි එන්නේ සම්මේලන මොකද නාට්‍යයක් ගෝල අයි ඒක දෙලෝකෙම පිටවන්නේ ඒක දෙලෝකයක් නේ දෙලෝකයක් ගොඩක් කියනවානේ ඔයගොල්ලෝ ක්ලාස් එකට නෙමෙයි 6 7 8 9 10 මොකද ඔක්කොම වෙනවා ඒක දෙලෝකයක් ගොඩක් ඉනවන්නේ නේද තමයි දක්ෂතාව වෙන්න අපි කියනවා අපි බය නැහැ මේ නා ඔන්ලයින් ඉන්න ළමයි අපි බයද අපිට සින්දුවක් කියන්නේ අපි හිටගෙන හරි කියනවා හිටගෙන තමයි කොහොමද කියන්නේ පොඩ අහන් ඉන්න මහනවා මොකද යනවා ගියා මොකද ගියා තමාගිය තුස්ති මට මතක නැහැ අතම එනවා කියන්නේ ඔන්න තමයි ගන්න 17 එකක් අහන්න දී හරි අගොමෙන්ට වලෙන් ගන්න අගොමෙන්ට වලෙන් ගන්න දැන් හොඳ ගන්න මම ඉතයි ආනයනික සිලින්ඩරයක සිලින්ඩරාකාර 17 එකක වක්‍ර පෘෂ්ඨය ආවරණය කරන පරිදි. ඒ කියන්නේ හරිය නියම මේ වගේ. මේ 17 එකක් නෙමෙයි. හරිද මේ ස්පයික් කෝල්. ඒක දැන් මේ පෘෂ්ඨය ආවරණය මේ වගේ මොකක්ද තියෙනවද? සිලින්ඩරාකාර අයිටම් එකක් තියෙනවනේ. අයිටම් එකක් කියන්නේ මොකක්ද? ලේබල් එක තියෙනවනේ. ඔන්න ලේබල් එක ගැලෙව්වට පස්සේ එන්නේ මොකක්ද? ඉරියා. මින් ගලවනවා. හරි. ඉරුණා. හරි. ඉරුණා. ඒක ගුණා. හරි. ඒක ඉරුණාට පස්සේ ඒක දිගට එන්නේ මොකද්ද? ඈ මොකක්ද එන්නේ ඒක? මොකක්ද එන්නේ මොන කොනාස්ස? උත්තර දෙන්න කෙරේලා ඉදිරි මට අර මැජික් එක කරන්න කියන මැජික් එක උඩ ආවා වගේ. එහෙම සීන් මොකක්ද එන්නේ? ඍජු කොනාස්ස. මේ ගැලුවම එන්නේ මොකද්ද? ඍජු කොනාස්ස. ඉන්නාද බ පෙරවලා තමයි. ඍජු කොනාස්ස. හරි. මේක දිග කීයද? දිග කීයද? 44යි පාරල 12. එතකොට නම් මේකේ වර්ගඵලය අපිට හොයන්න හැයි කීයද? මේකේ වර්ගඵලය කීයද? 44 ගුණ කරගලම කීයද? 12 කීයද? 1248යි 1248යි 52යි කීයද එන්නේ වර්ග සෙන්ටිමීටර? 528යි. දැන් එතකොට මේකේ වර්ගඵලය කීයද? 500 උඩ බලන්න ඕක. මකුල් දැන් තමයි දෙපකුල්. උඩ පල්ල දෙන්න මකුල් දැන් තියෙන. ඈ මේ මිනිහ ඇත්තටම ඉන්න ඕනි. එක පාරකට පොඩ්ඩක් මීයුනෙම නටනවා. ඈ? ඔය පාර බුදු බංගලාව. මේක අල්ලගෙන මේක මුතේ ඉන්න. ආ දෙපාරට ඒක නුඹ බෙදලා අලි. අපෝ නෑ නෑ මේක නෑ. පිස්සු. මේ අහන්නකො. සිලින්ඩරයේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය වෙන සූත්‍රය මොකද්ද? පය ගන්න කියන්නේ මොකද්ද 2 πr මොකද්ද මේ මොකද්ද මේක පට්ට වැදලා මොකද්ද මේ උනේ සිලින්ඩරයේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය සිලින්ඩරයේ අත ගෑම වටේට දී මොකද්ද මොන පෘෂ්ඨයේද වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය දැන් මේ 2 πr කියන එක කියනවා බ්‍රෝ සමාන වෙන්න ඕනේ කාටද සමාන වෙන්න කාටද 520යි. ඇයි මේ කියන ඍජුවානාසය තමයි මේක වටේට මොනා කරන්නේ? අලවන්න. එතකොට මේකේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය සමාන වෙන්න ඕනේ මේකේ මොන වර්ගඵලයද? මේකේ පෘෂ්ඨ වර්ගඵලය. ඒ වුණා මොකද තමයි ගාන හදන මූලික දැන්. 2. 5 වෙනකොට කීයද? 5 වෙනකොට කීයද දාන්නේ? 5000.
අනිවාර්යයෙන් කීයද? 7න් 22. අරේ දන්නේ නෑ x දන්නවා. x කීයද නෑ මේකේ උස x කීයද? 12. ගැම්. දැන් r හොයමු. අම්මෝ. හරි r හොයමු. r තනි කරගම තමයි හොයමු. තනි වෙන්නට බෙදීම යන මේ පැත්තට ගියාම මොනවද වෙනවද? මේ සෙට් එක බිලි මෙහෙට ගියේ. 2 වැඩි කිරීම 22 වැඩි කිරීම කීයද? 12. දැන් ළමයි ගැම්මට මොනවා ගන්නවා? හවු. මට ඒක මතක් වුනේ නැහැ මට ඒක මතක් වුනේ නැහැ. මේක 2πr දාලා හදන්න හැකිලු. හරිද? මට ඒක මතක් වුනේ නැහැ. 2πr දාලා හදන්න හැකිනේ. කොහොම දැම්මත් එන්න බෑනේ. එන්නේ බෑ. බලන්න නාවතුලි ගන්න දැන් කවුමනවද? දෙවරක් 1යි දෙවරක් කීයද? දෙවරක් කීයද? 250යි 264යි. දෙවරක් 6යි දෙවරක් 132යි. පේන නම් අපතේ කියන්නේ. දෙවරක් 3යි දෙවරක් කීයද? මට ඔට්ටක් දීපන්. 66යි. ඔට්ටුයි නෝ. තුන්වරක් 1යි තුන්වරක් කීයද? 22යි. ඕයි. 22ට ඕනේ. කෑප් එක. බලන්න සතුට ආගමනේ කීයද? ආගමනේ කීයද? 7යි. 2πr දැම්මත් එනවද නැද්ද? එනවා. 2πr ගමනේ 44 දැම්මත් එනවා. හරි. ඔය ඔන්ලයින් එකේ දින්න පිරණ යාව එන්න ඕනේ පන්තියට. පන්තියට 40ක් ගන්නවා. මේක වෙනම සප්ප පේපර් දාගත්තා කියලා. උන් ඇත්ත ගෙදෙට්ට වෙලා ඉන්නවා. දැන් රැට පාටියක් දෙන උඹලා දන්නේ? 9:50 ඉවර කරලා පාටියක් දෙනවා මෙතන දැම්මා. ඕ පීස ඕඩර් කරලා තියෙන්නේ. සිරාවට ගියේ. ආටනේ ගෙලියෝනේ නේද? ඔන්ලයින් එකේ ඉන්නවද දන්නේ නැහැ. ඉන්න. හරි අරේ කියන 7යි. පතුලේ වර්ගවලේ ළමයි සිලින්ඩරේ වතුර කියන්නේ මොකද්ද? වෘතය යන්නේ. ඒතර වෘතයේ වර්ගවලේ වෙන සූත්‍රය මොකක්ද? 5r වර්ගය. 7න් 22 අරේ කියන අපි හොයාගත්තා 7යි. මේ 4 මේ 4 කියපෙනවා. කීය දෙන වර්ග සෙන්ටිමීටර? 154. ඊළඟ. ටින් එකේ වටිනාම තමයි. ටින් එක. සමන් ටින් එක. සිලින්ඩරේ පරිමාණ සූත්‍රය මොකක්ද? 5r වර්ගය ඒචෝ මතක තියාගන්න. සිලින්ඩරේ පරිමාණ සූත්‍රය මොකද්ද? 5r වර්ගයේ 7න් 22යි. අරේ කීයද? 7 වැඩි කිරීම 7යි. h කීයද? h කීයද? උද්දීපනයේ h කීයද? දුරයි. ඒක වාට්ස්ඇප් දුරයි. දුරයි. 7ට 7 මොකද වෙන්නේ? 22 වරක් 7 154යි. ඒක වැඩි කරන්නේ දුරයි කීයද? 1800 මේක වැදගත් අපිට ඇයි කියේ 1848 මොකක්ද උනේ ඇයි ගංගා ගෝලයේ කොට බණ්ඩයි ඒගොල්ලෝ එකතු වෙලා 1848 නිදහස් කරන්න කරේ නැද්ද තාම අතර කරේ නැද්ද ඉතිහාසයේ පුදුම 1848 ගණන් දැන්නේ හරිද මේක ඇත්තටම තියෙනවද වීඩියෝ එක මේක හදාගන්න වැඩ ජරුවට හදාගන්න තියෙනවද නේද 1848 සටහන් පස්සේ 18 කින් ඉඳ පුළුවන් අපුලා අදිසරේ ඉච්ච ගෝගාලේ බලන්න ගෝගාලේ කොට ගන්නට අද කරනවා ඕගොල්ලෝ ඉගෙන ගන්න තාම ඉගෙන නෑ ඕගොල්ලෝ වැඩ ජරුවට හදාගන්න ගන්න මයික් එක ඔන් වෙලා ඉතින් ගෑ ගලවොත් ඇහි බැරෙන්න දැන් මොකද මේක වැරද්දක් නැද්ද කිසි ඔක්කොම හරි හරිද එයානේ වට ගන්න ඉතින් කොහොමද වට ගන්නේ නේ හරිද ඒකේ නටක් තියෙන්නේ හරි නැත්නම් ඒ ඉච්චර ඉතින් 3යි කියන්නේ 6යි
Jadi banding pahai. Kayak tegana ya. Makan apa ya? Ini awalnya nih, makan tuh jadi. Ya betul. Oke. Nih mana di bulan terakhir. Anita ini pasti ini. Hai, main main apa? රූපේ පරිදි දිනස් බිමක ABC එක රේඛීය ලක්ෂ තුනක් CD කොටන දිනස් පිටා ඇත. ගැට ගැසූ ගම්භීරය මීටර 10යි PC ට D ආරෝහණ කෝණය තමයි. ආරෝහණ කියන්නේ මොකද්ද? මේ දින මොන මට්ටමද? මොන මට්ටමද? S මට්ටමනේ. ඒතකොට උඩ බලනවා නම් මොන කෝණයද? ආරෝහණ කෝණය. මොන කෝණයද? ආරෝහණ කෝණය. යට බලනවා නම් මොකද්ද? අවරෝහණ කෝණය. එතකොට B ඉඳන් D ට ආරෝහණ කෝණය කීයක් කියලා දන්නවද? අංශක 50. මෙන්න මේක අංශක 50. ඉහත ලෝතුරු සුදුසු පරිමාණ රූපයක් දක්වන්න. ඒ ඔයාලට AC මීටර එකක් කියන්නේ සෙන්ටිමීටර එකකින් මීටර කීයක් ගන්නවද? එකක් ගන්න. එහෙනම් මේ මීටර පහ පෙන්නන්න සෙන්ටිමීටර කීයක් අදින්න ඕනද? පහක් අදින්න ඕන. හරිද? පහක් කරලා මොකද කරන්නේ? එතන මොකද කරන්නේ? පරිමාණ රූපය අදින්න තියෙන්නේ මේක ගන්නන්නේ. මේක ගන්නන්නේ. හරිද? සෙන්ටිමීටර 5ක් දුරින් මේක ගන්න. ඉතින් මෙතනින් අංශක 69 ගන්න. මේක එක රේඛීය කරන්න. එක රේඛිය එක දිගට අදින්න. මෙතනින් ඕම දෙකින් හදගන්න ඉලා. හරිද? මේක මීටර 10ක් දිගට මීටර 10ක් කියනකොට සෙන්ටිමීටර කීයක් ගන්න ඕනේ? සෙන්ටිමීටර කීයක් ගන්න ඕනේ? 10ක් ගන්න. A B C කියලා දාන්න. එකයි. සාමාන්‍යයෙන් අදින්න තියෙන්නේ. DC ගුණය උස. DC ගුණය උස කීයද? කීයද? හා? එනේ ඇදලා වැරදිද? 50. පොඩ්ඩයි ඒක සමාවෙ. මෙතන බලන්න. මේ ඇඳ ගවගෙන ඉන්න නමුත් නේද? දියල නැද්ද? කීයද? ඒ කියන්නේ DC උස සෙන්ටිමීටර 5යි. අර ඒක සෙන්ටිමීටර වලින් කියේ. ඒ අපේ හරියටද? පොඩියම්බ අනින්න බලන්නේ හැමෝම අනින්නේ. ඒක අනින්න කොහොමද යන්නේ? අනිත් බලන්න මොකක්ද? සර් රූපේ පොඩ්ඩක් අඳින විදිය පොඩ්ඩක් කියන්න. රූපේ අඳින විදිය පොඩ්ඩක් කියන්නකෝ. ඒක තමයි මම කියන්නේ අනින්නේ කියලා. දැන් මෙතන මේ දුර සෙන්ටිමීටර 5ක් ගන්න. හරිද? මේ දුර සෙන්ටිමීටර 5ක් ගන්න මෙතනින් අංශක 50ක් මැනගන්න. තේරුණාද? අංශක 50ක් මැනගෙන ඒක මේ අක්ෂය ඔස්සේ දික් කරන්න. හරිද? ඊට පස්සේ මෙන්න මෙතන ඉඳන් සෙන්ටිමීටර 10ක් මැනගන්න මේක ගෑවෙන්නේ. ඒ කියන්නේ කව කට්ටක් තියෙනවානේ. කව කට්ටේ සෙන්ටිමීටර 10ක් කරා මේ අක්ෂය දික්. ඒතර එතන කැමරේ කරන ගමන් හරි සෙට් වෙයි. තේරුණා? එතන සෙට් කරගන්න. කව කට්ටෝනේ මේ ගන්නේ. ඈ? මම වෙන්නේ මොකේද? මට හරි උත්තරේ මතක නැහැ. නේද? වෙනම හැමෝම අදින්නේ නෑනේ.
Oke, mandi kan dunia teman-teman. Mandi ya baru begini. Mandi mana? Mandi medan antara itu sama antara kau ini. Kalau medan antara itu sama antara ini. AC dan DE මෙන්න මේ කෝණය අංශක 28ක් එනවා. බලන්න. එතකොට DC කුළුමේ උස එනවා 4.4 මීටර. මේ කෝණය අංශක 28ක් වගේ ඉන්නවා. බලන්න එනවද කියන්නේ? අද බොය බලන්න එනවද කියලා. සර් එතන D එකේ ඉඳන් ඒකට ගහන ඉරට මේ සෙන්ටිමීටර් 10 අඩුවේ මැල්ල අරන්ද ගන්නවා. අඩිරුවේ මැල්ල තමයි ගහන්නේ. ඉතින් අඩිරුවෙන් ආයක කව කට්ටක ගන්න. අඩිරුවෙන් මම සෙන්ටිමීටර් 10 කොහොමද? කව කට්ටක ගන්න අඩිරුවෙන්. ඒක ලකුණු කරන්න. අන්න අනිත් නෑනෝ මම වෙලාගෙන ඉන්නේ අනිත්. වෙලාගෙන යනවානේ අනිත්. අතරෙම දෙකක් තුනක් හරිනේ යනවා. මම ආයෙත් ගන්න අතරෙම තුනයි එන්නේ. ඒකේ එලි පැත්ත හරි. අතරෙම දෙක අතරෙම අතර හරි. නැගම ස්ථාන මුල කරලා ලකුණු දෙනවා. 2 3 4. බෑ. ඕව ළමයි පොඩ එහාට එකකින් ආගන්න පුළුවන් ඒවා හොඳයි ඒක. අන්දරක අපිට ඒක රටාවක් වගේ. හරි. හැමෝම අනින්නේ. හැමෝම අනින්නේ. ඒ කවුරුහරි ඉවරයි නම් දෙවෙනි ආකාරය යන්න අංග සම කරන්න. ඉතින් කොහොමද ත්‍රිකෝණේ දීලා? එතන ත්‍රිකෝණයක් කියලා දීලානේ. වැරද්දා. එහෙනම් තමයි. මම හරිදාට. අරවා ගන්නනේ. පාපාමායන්ට අහනවා කියලා. පාල් තුනක් නේ අහනවා. ඔයාලා අහන්න බැරි නම් මේ දෙමිනියක් තියෙන ඕනගේ 3 දෙමිනියක්. අංගනම් බෑ. අංගනම් විතරයි ගන්න. බ්‍රහස්පති නෑ සිකුරාදා. තයාරයි. ඉස්බර් වෙලා හොඳාලා ඒ වරේ කුරට දෙකට මාරේ. ඊයක. කොහොමද? ඈ? හරි ගියා. සර් මේ අතිරේක පන්ති මොකක් කර තියෙනවද? ඈ? අතිරේක අතිරේක පන්ති. අතිරේක පන්ති ඒ මොනවාද ඒ? අමතර පන්තිද? ඔව් 24 වෙනිදා දැන්. සම්මයි. කීයේ? 24 වෙනිදා උදේ දැම්මේ 7:00 12:00. දෙක කොටසවල දෙකක් සාකච්ඡා කරා. 7:00 3:00 ඈ? 7:00 3:00 12:00 7:00 12:00.
දෙක කොටසවල දෙකක් කතා කරනවා. නෑ පොඩ්ඩක් වැරදුනා. තාමාර 12මාර. තාමාර 12. සම්සිත් දෙනේකට සෙකන්ඩ් එකක් කතා කරනවා. හරි මේක අංග සම කරමු. මේව නම් නිකන් ටොයිස් එකට ගමු. හරි. ඒ තමන්න එනමු සමහරවිට මේක කන පාගල දෙන්න ටික බුම් ඇත්ත ඉන්නවා. මේක ඉතින් බලන්න. හරිද මේක ඍජු කෝණයක් දීලා නෑ නේද? මේක කන පා ගන්න බෑ. උත්තර පූර්ව එකේම ගත්තා. හරිද? අපි ලියමු. XRP ත්‍රිකෝණවල XRP ත්‍රිකෝණවල බලන්න ළමයි මම ලියනවා QX සමානයි XR ඒකනේ මොකද හේතුව ඔයගොල්ලෝ ලයිව් එක උඹ මොකද බං උඩම බලන්නේ මට අප්පයි හිතන උඹට බුද වේරවද ඇයි බා QP සමානයි කවුද කියෝ වෙන්න QP සමානයි PR ඒකට හේතුව මොකද්ද දත්තය XP සමානයි XP එකට හේතුව දත්තය මේක මොකද්ද පොදු ආලය එම නිසා PQX පාපා කියන විධාන PQX ත්‍රිකෝණය අංග තමයි කවුද XRP ත්‍රිකෝණයේ අවස්ථාව පා නේද නේ පා දැන් මේ ත්‍රිකෝණයේ අංග තමයි අහන් ඉන්න අහගෙන ඉන්න දැන් අපිට කියනවා QP sorry QR ට කවුද PX මොනවා බවද මේ ලකුණේ කියන්නේ මොකක් බවද ලම්බ බව මොනවා බවද ලම්බ බව ලම්බය කියන්නේ අංශය කීයද අංශය කීය 90ක් බව වෙන්න නැහැ නේ අහගයි අස්කරනවා බව කරනවා මෙහෙම මෙන්න මේ කෝණයට දැන් නම් මොනවා වෙලා තියෙන්නේ සමානයි මම එක ලියනවා බලාගන්න QXP සමානයි RXP ට හේතුවයි මොනවාද අංග සම ත්‍රිකෝණවල මොන අංගද අනුරූප අංග හරි මෙයාට මෙයා සමානයි ඒ වගේ මේ දෙක එකතු කීයද QXP දාන RXP කීය දෙන්නේ එකතුවද 100 කීයද ළමයි 80යි ඒකට හේතුවයි ඒකට හේතුව කියන්නේ මොකක්ද කියා මේ බැරිද මම බැලුවා සරල රේඛාවක් මත දීටි බද්ධ කෝණ එකතුව කීයද 180 අර මම පුඩු කඩ ගන්න දැලා උඹලා ඉතින් නෑ නේ ඔන්ලයින් පන්ති එක මම පුඩු කඩ ගන්න උඹ දෙන්නේ නෑ නේද ඉතින් ඒකද මෙයාට මෙයා මොකද වෙන්නේ සමානයි මෙයාට මෙයා මොකද වෙන්නේ සමානයි කියලා මේ දෙන්නනේ මොන මේ ඉතින් දෙන්නේ දෙකක් QXP දෙකක් QXP සමානයි කියන්නේ 180 ඒක හේම කියන්නේ හේතුවයි මේ දෙන්න දැනට මොනවා වෙලා සමානයි මෙයා 90යි නම් මෙයා කීයද 90 එහෙනම් දෙකක් QXP සමානයි 180 දෙවසල් බෙදලා කීයද දෙකේ දෙකට දෙක කැපෙනවා QXP එනවා කියන අංකද 90 අන්න පුතේ හරහා QXP කීයද ආවේ අංකද කීයද 90 එහෙනම් අපිට කියද හැකි එම නිසා QR ලම්බයි කාටද PX අංක 90 ගන්නයි ඕන හදාගන්න 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 Hello Alan. Udah ini berapa sedikit? Iya. Ini yang dulu. Biar tu. Ada na? Ini yang ada. Try lah deh na. Ini yang ada dah. Hani mana try lah deh. Rupiah kan?
ඕක නේද? දැන් මිනුම් ගණන් යනවා නිකුත්. හරිද? දෙක වැරදි. දැන් ඔයාලා අලංකු දුන්නා. හරි ඉතින් අදාළ විදිහට. හදන්න. කරමුණ තියයි කරන්න දීලා දින වෙලාවේ. එහෙම මේක අහගෙන යන්නව නෙමෙයි මේක දෙන්න කියන්නේ. ඔය මම කොහොම ඉන්නකොට අන්න එකයි මේ ලයිව් ඩිස්කෂන් එකේ වටිනාකම. හදලා නැත්තම් මම හදන්න කියන්නේ. හදන්නේ වෙලාව ගන්න හදන්නේ. වෙලාව කියන කවන්නේ මේකේ වට්ටම ගන්න විතර තියෙන්නේ. අනිත් ඔක්කොම ටොයි ගණන් කි. පන්තිපාන්තර ගන්න හදන්නේ නැහැ වෙලාව. මේ මාදාද. පන්තිපාන්තර ගන්න මට ඒක ඉබගින් මට හිතෙන්නේ නැත්තේ. මම උගන්නන්න හදන්නේ එකයි ඒක. ඒක ඔන්ලයින් එකේ මම පන්තිපාන්තර ගන්න හදන්නේ. අංගික මම එකතු කරන්න කම්මැලි. ඉතින් හදන්නේ බොරු වැඩ. ඒකේ උඹලා හදන්න පළවෙනිම හදන උදාහරණත් ඒකයි. මේ කියලා තියෙන දෙද්දවා මේ ලකුණු කරගන්න. by හා cx රේඛා දිගින් සමානයි. by ට cx සමානයි. Okay. ඔයලා කයි හදන්න try එකක් දෙන්න. ඔයලා කයි කියන්නේ යනවා අපිට මොනවද? axc සමානයි ayb බව. ඔන්න ඔය වෙනලා නිකන් axc කියන්නේ මෙයා. ayb කියන්නේ මෙයා. මෙයා නිකන් සමානයි. ගියා රූල් 3යි. එකම කණ්ඩේ කොහොමද කියන්නේ? නෑ දුදුරෙන් යන්න ඕන දුදුරෙන් යන්නේ. දුදුරෙන් යන්නේ. very good. x අකුරක් දාන්න මුල් දෙන්නේ. හදන්න බලන්න. කරමන දේ ගන්න. අල්පා කොහරි. අනිතර කොහරි. හදන්න. වැරදිලා හදන්න. ඒක හදන්න. ඒ කියන්නේ මොකක් හරි මේ ක්ලාස් එකේ ඉන්නේ ප්‍රයෝජනයක් ගන්න. ඔයාලා මොකක් හරි වැරදි නම් ඒවා අනිවාර්යෙන් මොනවා කරගෙන යනවා. හදාගෙන යන්න. මේ වැඩන්නේ. මූල කියන්නේ ප්‍රස්ථාරයේ කැපෙන තැන දෙක. ප්‍රස්ථාරයේ x අක්ෂයේ කැපෙන තැන තමයි මූල කියන්නේ. අන්න ඕම මතක තියාගන්න. මේ අහන්නකෝ. තම මේ විතර. අහගන්න හිතනේ. මේ bxc කෝණය නියනේ. bxc සමානයි xci සිතමු. මොකද්ද කරන්නේ? bxc කවුරුද විදනවා? x කියලා හිතමු. මෙයා x නම් දැන් මෙයා x නම් මෙයා කවුද? x වෙනවා නේද? එතකොට එම නිසා අපිට දෙන්නේ byc කවුද වෙනවා? x වෙනවා. ඇයි මේ මිනිහට එකම කණ්ඩේ කොහොමද? මොන කණ්ඩේ කොහොමද? මොන කණ්ඩේ කොහොමද? කියන්න. එකම කණ්ඩේ කොහොමද? මේ දෙන මොන කණ්ඩේ කොහොමද? එකම කණ්ඩේ. එතකොට මෙයා x නම් මෙයා කවුද? මේ දෙන්නම එකතු කීයද? 180 නේ. එහෙනම් මට පුළුවන් 180 රින කවුද වෙනවද මෙයා? x වෙනවා. මෙයාත් කවුද වෙනවද? එයාත් කවුද යන්නේ? 180 රින x 180 රින x 180 රින මොකද වෙන්නේ? මොකද වෙන්නේ? සමානයි අපිට ලියද හැකි මෙහෙම. axc එම නිසා axc සමානයි අංශක කවුද? 180 රින x. ඒ වගේම
AYB කවුරු වෙනවද? අංශක 180 වලින් ඒ දෙකට හේතුව මොකක්ද? කියන්න මොකක්ද? සරල රේඛාවක් මත විහිදී බද්ධ කෝණ එකතුව කීයද? 180. එම නිසා දැන් මේ 180 නේ x මෙයාට 180 නේ x නේ. අපිට කෙලිමලේ දැරි එම නිසා AXC සමාන වෙනවා කාටද? කාටද ළමයි? YB. වාට තේරුම් නැත්නම් මෙහෙම ඉන්න. මෙයා 60යි කියලා හිතන්න. එහෙනම් මෙයාත් කීයද ගම්මඩම? 60. මේ දෙන්නගේ බෙදුව කීයද? 180 වෙන් 60 කරනවා මෙයා කීයද? 120. 180 වෙන් 60 කරනවා මෙයා කීයද? 120 120 මොකද වෙන්නේ? සමානයි. එහෙනම් මේ කෝණ මොකද වෙන්නේ? ඔක තමයි කිව්වේ. ලියාගන්න. හරිද? හරිද? දෙවෙනි ගාන කරා අඳහව ගන්නනේ. දෙවෙනි ගාන අඳහව ගන්නනේ. අඳහවනේ කරන්නේ. AB සමානයි BC බව වෙනනේ. ඕගොල්ලෝ මේ ලොකු ත්‍රිකෝණ දෙක අඳහව ගන්න. AB y හා AXC ත්‍රිකෝණ වල එන ත්‍රිකෝණ දෙක අඳහව ගන්න. දඩාර ත්‍රිකෝණ දෙක වෙනවා. මෙන්න මේ දඩාර ත්‍රිකෝණයයි මෙන්න මේ දඩාර ත්‍රිකෝණය. ත්‍රිකෝණ දෙක අඳහව ගන්න. කරන්න බෑනේ අම්මා. කරපුණා දෙය ඉන්නවනම් ගන්න. ෑනුම් අරගෙන 9 මාර්ක. මොකද ඉන්නේ? කියලා කියපන් නේ අපිට උත්තර දෙන්නේ මේක. ඔරෙන් කුඩු කුඩු කරා. ත්‍රිකෝණය අඳහව ගන්න. මම කල්පනා කරේ සාකච්ඡාව ඉන්න ඔෆිස් ටික උත්තර. බෞද්ධ. මේ මලට තේින්නේ. ඉගෙන ගන්න ඕනෙත් කරනවා වැඩි කියලා මට කිව්වා. දැන් තෝගේ හැරින් දුවපො. 10. එහෙනම් තෝ දැන් මගේ දිහා බලන්න. ඒකේ එකක් වගේ වෙනවා. මම බලන්න කි. ටිකක් දිහා. මේ මල ටිප් එක මාවත් එක්ක බලලා දුවි. මාවත් එක්ක බලලා ඩිගිය දාගෙන. මේක දාන්න. පෙයලන්නේ ටිප් එකක් ගන්න නේද? तो मैं पार्टी कर रहा थी मतलब मेरे को काम नहीं आती है ये देते गए हैं नहीं बोला ओके हमारे साथ चेक करें ओ दिन मरो आज अरे මෙන්න මේක ත්‍රිකෝණ දෙක නම් මොන කෝණයද තමයි මොන කෝණයද මේ ත්‍රිකෝණ දෙක නම් පොදු කෝණය මොන කෝණයද පොදු පාදය වගේ මේ දින මොන කෝණයද පොදු කෝණය නියම BAY සමානයි BAY හේතුව මොන කෝණයද ඒක පොදු කෝණ ඒ වගේම අපිට තත්ත්වයක් දීලා තියෙනවා මොකක්ද අන්න BY සමානයි AXC නේ
by සමානයි xc. ඒක මොකද්ද? දත්තය. මොකක්ද? මේ දැන් අපි කරපු එක xc සමානයි කාටද? ay b. ඒකට හේතුව මොකද්ද? අපි ලියන්න ඕන මොකක්ද? සාධිතයි. මොන විතරයිද? සාධිතයි. දැන් හදලා ලියන්නේ. හරි. එහෙනම් අපිට මේ දැන් මොකද්ද? ABY ත්‍රිකෝණය අංග සමයි AXC ත්‍රිකෝණය අවස්ථාව මොකද්ද? මොකද්ද? ඔච්චරයි. හරි. ඉවරයි වඩි කරලා නෑ අන්තිමට ලියන්න මොකක්ද? එම නිසා AB සමානයි කවුද? AC. AB ට AC සමානයි. ඒකට හේතුව මොකක්ද තමයි? අංග සම ත්‍රිකෝණවල මොන අංගද හන්සි? අනුරූප අංග. ලියාගන්නමු. ඊළඟට අපි මොනවාද නිර්මාණ ගන්න? අදලා තියෙනවා ගන්න අවඩු පැන පැස කරමන් ගන්නවා. අදලා තියෙනවා ගන්න වැරද්ද? පතරම් මම කරන්නේ ඉතල තුගල පන්ති පාතර ගන්න විතර. බොහොම අපි පාරේ ඒක දුවනවා. Kita abi balik. Mani balik. Ini boleh. Tane. Berarti. Kamal. අඩුව සමානයක් සමානලක ඒක ගන්න ඕනේ උත්තරේ මේ ගාන ගිහලා නේ මේ පැත්තට ලියන්නේ නැති නේ අර පැත්තට ලියන්නේ නැති අර පැත්තට ලියනවා එළියව හරිද එයන් හරිය ලියන්න දැන් මේ ගන්න බලන්න අවුලුව ගන්න කරුණේ දේ ගන්න නැසන් ඔබ හරියට ෂුවර්ස් AB 6.5 මේකාවක් යනලා 6.5 කියලා දාගන්න එපා අක්කව මට 6.5 ගන්න ABC අංක 45 අංක 45 මොනවායි අනිත් 60ක් කියලා දෙයි 90 ඇඳලා තියෙන්නේ 90 ඇඳින්න මේවා 90 අඳින්න 90 ඇඳලා ඒක කීයට බෙදන්න ඒක දෙකට බෙද 45 90 ඇඳලා ඒක දෙකට බෙද 45 හරි BAC 60 මෙතන අංක 60නේ මොකද ගන්නන්නේ කාවට ගත්තා මොකක් ගන්නා අංක කීය 60 ඔන්න අංක 60 ඕක ගන්නවා බලන්න ACBA කෝණ සමනක් තියෙන්නේ ACB කියන්නේ මේක මෙයාට කෝණ සමනක් තියෙන්නේ කොහොමද මේ ජාපයක් නා එයා තමයි ඡේදනය කරන්නේ මොකක්ද AD පාදයේ BD ඡේදනය කරන්නේ මෙන්න මෙතන මොකක් කියනවා D කියනවනේ සන්ධි ඇන්දද මෙතන D වෙයි CDBE සමාන්තර රාශිය නිර්මාණය කරනවා කො CD කියන්නේ 45 කෝණ පොඩ්ඩ අඳින විදිය කියන්න 45 මෙහෙමයි දැන් ඔයාට ඔහම දෙනවා කියන්නකො ඔයා මෙතන මේ දෙපැත්තට අරගෙන ලම්බයක් අරගෙන ලම්බේ අංක 90 තේරුණා අංක 90 ඇද ගන්න පුළුවන් නේද ඒක තේරුණාද මජා ඔව් කාවඩ තුල තියලා ඒක ගන්න ඊට පස්සේ 90 දෙකට බෙදුවම නේ 35 එන්නේ එහෙනම් ඒකේ ඡාපය යන ගත්තා මෙතනින් තුල තියලා මෙහෙන් ගැපුවා මෙතනින් තියලා මෙහෙන් ගැපුවා මේ කියන්නේ ඔන්න 95 90 හරියටම දෙකට බෙදන්න 90 හරියටම දෙකට බෙදන්න 90 හරියටම දෙකට බෙදන්න ඊළඟ CDB සමාන්තර රාශියක් අදිනවා කියන්නේ නේද ලේසිම කරේ මොකක්ද
ලේසිම ක්‍රමය මේකයි. හොඳට අහගන්න. හොඳට අහගන්න. මම මොන ක්‍රමයකද කරන්නේ මේක අහගන්න. අහගන්න. මෙතනින් ගාවට දුර තිබ්බ සීවල. හරිද? ඊට ගත්තා. හරිද? ඒ දිග අරගෙන මෙහෙන් කියන මෙහෙන් ඡාපයක් ගන්න. තේරුණාද? මේ CDC අරගෙන මෙතනින් කියන මෙහෙන් ඡාපයක් ගහලා. මම දන්නේ අර මොකද වෙන්නේ කියලා. ඉතින් DB දිගද? මොන දිගද? DB දිග. ඒක මෙතන තියලා මේක මොනවා කරලා ගන්න? පුට්ටු කරලා දාන්න. ඇයි එහෙම කරන්නේ? සමාන්තර රාශියක අපි දන්නවා සම්මුඛ බල දිගින් මොකද වෙන්නේ? දිගින් මොකද වෙන්නේ? ඒක පාවිච්චි කරන්න. මොකද කරේ? මෙතන නියලා මෙතනින් කාමර දුර තියලා එක දිග ගත්තා. කාමරට දිග ගත්තා. ඒක මෙහෙන් තියන හොදයි. හරි. ඊට පස්සේ මේ දිග අරගෙන මෙතනින් මාක් කරනවා. මොනවා ලස්සනනේ? මට ගැටලේ. CDBE මොකක්ද දෙන්නේ? සමාන්තර රාශි. අදාළ ඔයගොල්ලෝ ලස්සන නේ මොකද? DE දිගමනි. DE දිග කීයද? DE දිග කියන්නේ මේ දිග. DE දිග කියනවා හරියට පහයි. හරියට. D D දිග කියන්නේ අන්නව. D දිග කීයද? සෙන්ටිමීටර කීයද? හරියම D 5ද? බලලා කියන්න නැද්ද? 5 එකයි. 5 1 5 ඊට ලක්. ඒක කියන්නේ කොල්ලන්ට කොච්චරද? සමතරද? ඈ? යාර යටල නැහැ නේ ඒකේ. හයක්. ඔබත් එක්ක තරහින් බලමින් මරි මම ආයෙ බලන්න දෙයක් ඉතිරිපොත. මුතුරු දින නමත් එක්ක කවුද තියෙනවද? ඔබත් එක්ක එක්ක තරහින් අලුත් ඒවා මාරාදි වලින් බලමි. වෙලාව හම්බුනේ. ඊට සැකරට ගන්න ඕන. මේ ඇදලි ඉවර කරගන්න. මේ ඇදලි ඉවර කරගෙන වෙලා දෙන්නම්. වෙලා තියෙන ඕන තරම් ඇදලි ඉවර කරගන්න. ඇදලි ඉවර කරගන්න හැමෝම. ඔය කොල්ලා උදේ මට කෝල් එකක් දෙන්න අපේ කොල්ලා. කිව්වෝ. පොඩි කරලා දෙන්නේ මේ ආදේ නෑ වෙනම. නෑ අපර දෙන්නේ නෝ. පෙරේපොර. උඩා. ඉතරේ ලේසි වාගේ කරපත්තේ. මම කියලා මම ඉන්නේ. Kali lebih beda. Pasar karena ada boleh dia, mandi boleh. Pasar ini tinggal. Ada mana dia kan pasar kali ini, ikan ada boleh kan? Pasar kalau mana ikan boleh kan? Yang ini dia. Pasar yang ini kan? Ini. Dulu. Tidak begitu. Tahu dia gitu. Ada ini. Buru-buru bang, tapi dari sini dari kita. Cuman deh. Ini patu dah. Balanya? Power. Dan lagu lain. Mah video ni kan pada kali ini. Nih, available balangan ya, available balangan. तो लोड है डिजाइन का उधर ठीक है ना लोगो available बाlangan. छोटा काम ऊपर एरिया इस वाला करा हुआ है. अंदर उठ गया ना मैं और अरे तो मेरे के मांगी यार मां माफी दूर ने
මාර්ගික හදාගන්න බැරි. බුද්ධි එකක් අතර ඇවිල්ලා. ඔයාලා පේපර් බලලා ඉන්නේ මාසෙ ගානක් දුන්න පේපර් බලන්න පුළුවන් නේද? හරි නේද? හරි නොදී වැඩ ගන්න. ප්‍රස්තාව ගන්න මාර්ග ගන්න ඇදුවද? ඔය ඔයගොල්ලෝ දන්නවා මම නිකන් කියන්නේ. ඒ වල පාස් වලත් ඔය මේ අපි නිකන් මේ 2.5 මේ නිකන් ඔලවලු ගන්න පොඩි කොල්ලෝනේ අපි අඳුරන්නේ නැහැ කවුරුත්. ඔය 30 සර්ලගේ සාමාන්‍යයෙන් ඔය මේ නිලන්ද සර්ලගේම පේපර් පැනල් එකට සිලෙක්ට් වුණොත් එක පේපර් එකට 150 ගන්න කිව්වා. එක පේපරයක් බලන 150 කිව්වා. 150 200ක්. 30 සර්ෙන් 200ක් කිව්වා. මම ඒකේ ළමයි කියන්නේ ඒ ලෙවල් පන්ති තෝර ගන්නකොට ගෲප් ක්ලාස් තුනක් ගමෙන් හොයාගන්න. ආයි නගර තුනකටත් යන්න. ඒක තියලා අපේ පාස් වුණාට පස්සේ කොහොම අධ්‍යායකට යන්න වෙනවා. කොහොමද කියලා කරන්න අමාරුයි. මේ වුණාම අරවත් යන්න ඕන. ඔය ඉන්න ගානක් කිව්වා අපේ අයියනේ මාසෙ 30000 එවුවා. පේපර් ටිකක් කරා. ඒවල මම නේද අපේ මහන්නම් අපි කියන්න ගානක්. අනිත් එක විසාරණය විකුණන නැහැ. ඔය දන්නා. දැන් ඔයගොල්ලන්ගේ ඔලෙව දෙන්න මම දැක්කත් ඔයගොල්ලන් කරන් ගන්නේ නැහැ සමුද විදුකට. මම උනම් කරන් ගන්නේ නැහැ නේද මම දැක්කත්. මට තේරෙන්නේ තියෙනවා. මම මොකද ගහන්නේ? හරි. ඒ ලෙවල් එහෙම නැහැ. ඒ ලෙවල් වල ඩිස්ට්‍රික්ට් රෑන්ක්, සාමාන්‍ය අයිලන්ඩ් රෑන්ක් එකක් ගත්තොත් ඒක ලක්ෂ 10 15ට කියනවා. ඔය යකලගේ එකම ගුරුවරයාගේ එකම ළමයි ඉන්නේ. ඒ කියන්නේ ගුරුවරු 4 5 දෙනෙක් එකම ළමයි. විකුණනවා. ලක්ෂ 10 15. මේ මුර්මේ මේ ඇත්ත කියන්නේ ඕනට තේරෙයි ඒ කාලේ ආව. දැම්මත් තමයි නම ඒක පොඩ දාලා කොහොමද? x සමානයි බිඳුවේදී y හොයන්න. y සමානයි 2x වර්ගයේ ඍණ 5නේ. y සමානයි දෙවරක් බිඳුවේ වර්ගයේ ඍණ 5. y සමානයි දෙවරක් බිඳුව කීයද? දෙවරක් බිඳුව කීයද? දෙවරක් බිඳුව 2යි. මඩ නැරෙන්න. දෙවරක් බිඳුව කීයද? බිඳුවයි බිඳුව ඍණ 5 කියන්නේ y කීයද? y සමානයි මොනවද 5යි? y සමානයි මොනවද 5යි දෙන්නේ? ඍණ 5 දැන් අන්නත් පස්තර. අන්නද? ඔව් අන්නද? පස්තර ගොලයක් ඕනේ නැහැ පස්තර ගන්නේ. පස්තර ගොල ඕනේ නැහැ පස්තර ගන්නේ තියෙන පස්තර අනින්න. අනේ මට බැරි වෙයි මේවා. අනින්න. අනින්න. දහතුන් බෑලම කම්මේ 14ක් දාලා දෙන්නේ ඒක. අනින්න ආවම යන්නේ නැති අය. ඇඳා මොදේ දැන් බලමු. ඔය බලපන්නේ. ඉන්න නැන්නද? ඉඳලා ලෝඩ් එකේ මේ x අක්ෂය y අක්ෂය ගණන් කරලා ලකුණු නැහැ. ලකුණක් ඍණ 3 13. ඍණ 2 3. ඍණ 1 ඍණ 3. බිඳුවේ ඍණ 5. ඍණ 5යි නේ. එකේ ඍණ 3. තමයි මාක් කරන්න. දෙකේ 3. 3 13. මගේ අලංකාරී කුද කැට දෙනවා නේද? ඔන්න ආයෙ එන්න. බාය ආයේ. දැන් ඊට පස්සේ ආන් ප්‍රශ්න උත්තර ලියමු. සම්මිතියක් අවමාගේ තමයි අවමාගේ කියන්නේ. අවමාගේ කියන්නේ යට ඉන්නේ. අවමාගේ කියන්නේ මොන බාහිර? අවමාගේ මොන බාහිර? සම්මිතියක් සමීකරණය. ආගන්න. සම්මිතිය කියනමයි හරියටම සමානව දෙකට බෙදෙන දැන x ලාගේ කීයද? x සමානයි කීයද? නම් x ලා කියන්නේ. x ඔයාලට ආපුවමත් දෙන්නේ x සමානයි කීයද? බිංදු. ඔයා 11 ප්‍රස්ථාරය කියන අතර තමයි ඔක පොඩ්ඩක් මොනවද? වෙනස්. එහෙනම් තාම ඔයාලට x සමානයි මොකද? මේ නම් කියන්නේ සමීකරණය x සමානයි බිංදු.
මෙන්න මේක බලන්න. මේක බලන්න. 2x වර්ගය ඍණ 5 සමානයි බිඳුවේ මූල. ළමයි අපිට දීලා තියෙන සමීකරණ මොකද්ද? අපිට දීලා තියෙන සමීකරණ මොකද්ද? y සමානයි 2x වර්ගය කියන මානිය. ඒතර y දැන් මේ කීය කරලා? y කීය කරලා? බිඳුව කරලා y බිඳුව කියන්නේ මර රේඛාව. y බිඳුව කියන්නේ මෙන්න මේ රේඛාව නේද? ඔය රේඛාව නේද? ඔය රේඛාව යා බලන්න මෙන්න මෙයා කැපෙන ගන්න. x අක්ෂයේ කැපෙන ගන්න බලන්න. ඔයා තමයි සමීකරණ මොනවාද? මූල වෙන්නේ. ප්‍රස්ථාරයේ මූල වෙන්නේ කවුද? x අක්ෂයේ කැපෙන එක. එතන මෙයා තමයි මූල. මොනවාද? මූල. එහෙනම් මතක තියාගන්න මෙයා. මූල හොල් කියනවා මොනවාද? x අක්ෂයේ කැපෙන එක. කියන්නද මම දන්නේ. කීය කැපෙන්නේ කීයද? අගයන් කියන්නේ. අගයන් කියන්නේ ඇන්නනේ. 1.5යි. අනිත් පැත්ත කීයද? ධන 1.5යි. ඍණ 1. ඕක දශම 4ක් වුණාට ඉතර අවුලක් නැහැ. හරි. අර දශම ස්ථානයේ එකට එහාට දෙන්න. ඍණ 1 හොඳට මතක තියාගන්න. මොන ඇහුවොත්ද මූල ඇහුවොත් කියන්න ඕනේ මොකද්ද? මූල ඇහුවොත් කියන්න ඕනේ මොකද්ද? x අක්ෂය කැපෙන දැන්. මූල ඇහුවොත් කියන්න ඕනේ මොකද්ද? x අක්ෂය කැපෙන දැන්. මොකද්ද? මූල ඇහුවොත් කියන්න ඕනේ මොකද්ද? x අක්ෂය කැපෙන දැන්. ඊළඟේ ආද y අඩු හෝ සමානයි 6. ඔයගොල්ලෝ y සමානයි 6 රේඛාව හදගන්න. y සමානයි 6 රේඛාව හදගන්න. y සමානයි 6 රේඛාව. 6 න් රේඛාව. y සමානයි 6 රේඛාව හැමෝම හදගන්න. ඔන්ලයින් නෑ කියන විදිහට කරන්න ඕනේ. සම්මු ගන්නවා කියනවා මෙතන වෙන හැමෝම වැඩ මෙතන. ඔයගොල්ලොත් වැඩ කරා. y සමානයි 6 රේඛාව හදගන්න. y සමානයි 6 රේඛාව හදගන්න. දැන් අහන්නේ මොකද්ද? y කියන එක නා 6ට වඩා මොනවා වෙන්න ඕනද? අඩු හෝ මොනවා වෙන්න ඕනද? සමාන. අගට පරාසය හා මොනවද බෑ. දැන් y කියන එක කෙනා මෙහෙම දෙන්නේ. හරි. y කියන එක කෙනා අඩු වෙනවද කාට වඩා? 6ට වඩා. y කියන්නේ කවුද? මේ අක්ෂරනේ. මෙහෙට ගියොත් මොනවා වෙනවද? y මොනවා වෙනවද? y මොනවා වෙනවද? දැන් මේ y වෙලාගේ මොනවා වෙනවද? උඹට දෙන්නේ. අඩු වෙලා වගේ නේද? උඹට යන්නේ. ඇපිලා මේ y අඩු කියන්නේ කොහෙද? මෙතනින් පල්ලෙහාට. ඒතකොට මෙන්න මේ සීමාවේ y මොනවා වෙනවද? අඩු වෙලා. ඒතකොට ඔයා බලන්න මෙතනින් පල්ලෙහාට යන්න. මෙතනින් පල්ලෙහාට ගිහින් මෙතන බලන්න. මෙතනින් පල්ලෙහාට ගිහින් මෙතන බලන්න. බලන්නේ අගයන් කීයක් තියෙන්නේ? අන්න සීමාවයි. බලන්න තියෙන්නේ කීයද? අගයන් බලන්න. මෙන්න මෙතන 2.0 කීයද? මෙන්න මෙතන 2.0 කීයද? 2.4යි හැබැයි මොකද වෙන්නේ? ඍණනේ. මෙතන එතකොට කීයද? ධන 2.0 එහෙනම් 2.4 පරාසයනේ. යාගට පරාසය කියන්නේ. ඍණ 2.4ට වඩා ඍණ 2.4ට වඩා විශාල. ඕ සමානව ගන්න මෙතන සමානව කියන්නේ නේද? ධන 2.4ට වඩා කුඩ. ධන 2.4ට වඩා මොකද වෙන්නේ? කුඩ. ඒ කියන්නේ මෙන්න මේ පරාසය. මේ පොල් කාඩ් බෝල දෙක වෙනවා. අන්න මේ පරාසය. මෙන්න මේ පරාසය තමයි. තේරුණාද ඔයාලට? තේරුණාද? එහෙනම් පරාසය කොහොමද? දින 2.4ට වඩා ලොකුයි ධන 2.4ට වඩා මොකද වෙන්නේ? ඒ කියන්නේ මේ ලිදුයි. මෙහෙන් මෙහෙටනේ යන්නේ. ඒතකොට දින 2.4ට වඩා මොනවා වෙනවද? එන්නේ මෙහෙට මොනවා වෙනවද? ලොකු වෙනවනේ. අපි වැඩි වෙනවා මෙහෙට එනවා මොනවා වෙනවද? උනා එන්නේ මේ දෙක අතර තියෙන්නේ. දින 2.4ට වඩා ලොකුයි ධන 2.4ට වඩා ආගන්න බෑ ලියලා. ඔයාලා අකුරු කරගන්න. ඔයාලා අකුරු කරගන්න.
දශම ස්ථානයක ලකුණු දෙනවා. ඔක 2.4කට දෙනවා 2.5ක් දෙනවා. 3ක් දෙනවා. ඔව් දෙනවා. ස්ථාන මොනකට දෙනවා? දෙපැත්තටම දෙනවා. ඈ? ඊයේ බම්බා ඒකට උත්තරයක් දෙන්න. දෙකයිම දෙකයි. ඕන කියලා. එහෙනම් අයුක්ත දෙන්න 3 වෙන්නේ. දෙකට දෙකක් දෙනවා දෙකයිම 4ක්. මාතපන්තියේ මේ අඬ පන්තිබාන්දර ගාන අනිවාර්යෙන් හදන්න ඕන තීරු කීයද? පන්තිබාන්දර ගාන අනිවාර්යෙන් හදන්න ඕන තීරු 5. තීරු 5 කියන්න බෑ. පන්තිබාන්දර මධ්‍යගය අපගමනය සංඛ්‍යාතය FD. ආයේ පන්තිබාන්දර මධ්‍යගය අපගමනය සංඛ්‍යාතය FD. මේකේ මුලින්ම ආන මොන පන්තියද? මොන පන්තියද? මාද පන්තිය කියන්නේ මොකද බලන්න? වැඩිම මොකක්ද තියෙන්නේ? වැඩිම සංඛ්‍යාතය. ෆ්‍රීකවන්සි එක වැඩිමෙන්. මොනවාද මේක වැඩිම තියෙන්නේ? 28 නේ. 28 වැඩිම සංඛ්‍යාතය 28. ඒකට දාලා පන්තිපාන්තරේ මොකද්ද? 30. එහෙනම් බලන්න උත්තරේ 30. ඊට පස්සේ මධ්‍යයනය හොයන්නේ. මධ්‍යයනය කීයද? මධ්‍යයනය කීයද හරියටම? හරියටම 35. මධ්‍යයනය 35. ඊට පස්සේ අහන බෝධි කිලෝ එකක් සඳහා ගෙවන මුදල රුපියල් 70ක් නම් මාසකදී බෝධි දායක මේ දිනකට නේද? දිනකට කිලෝ 35ක් නෙවෙන්නේ. නේ? ඒ කියන්නේ ආසනවලින් 35යි. ආසනවලින් 35යි. ආසන කිලෝග්‍රෑමෙන් හොයන්නේ කියේ 35.4යි මේක ආසන. ඒ මධ්‍යගය කොහොමද 35 කියලා ගත්තේ? අර වගුව ඇඳලා. වගුව මං ඇඳේ නෑ. වගුව අදින්න දන්නව නේද? ඔව්. ඒ වගුව ඇඳලා ගනි මං ඒක අඳින්නේ නෑ. තීරු බහයද? බය කරන්න එපා. 35 ගත්තේ වගුව ඇඳලා හොඳේ. තේරුණාද? මචං. කොල්ලෝ. ඔව් සර් තේරුණා. එල උඩින් ආවේ නෑ හොඳේ අම්බෝ. 35.4 එන්නේ ආසන්න වශයෙන් ඒකට 35යි. ඇත්තටම බය කරන්නේ. 35. දොර 35 කියන්නේ දවසකනේ නේ? 35 කියන්නේ දවසට. වෙන ආනෝ මොකද්ද? මාසෙක. එතකොට 35 ගුණ කරන්න ඕනේ කීයද? 30න්. 1 කිලෝ එකක් කීයද? 70. මේ සම්පූර්ණයෙන් ගුණ කරන්න ඕනේ කීයද? රුපියල් කීයද? 73යි. එහෙනම් රුපියල් කීයද? 73000. නම් මේ පේපරේ ඒ විදිහට පියර වෙනවා නේද? ඉවර වෙනවා නේද? ලබන සතියේ පේපර් කීයද? පේපර් 6 එකේ ඩිස්කෂන් එක තියෙනවා. පේපර් 6 එකේ යන්නේ ඕනද? බලන්න ඇති. ඇති මල්ලක. දැන් ඔය කාර්ය ඇති කරගෙන. මේ ලබන සතියේ නම් අපි පේපර් 6 එකේ ඩිස්කෂන් එකේ හැමෝම පාඩම් කරන් නිකන් ඉන්න බෑ. ඒක අපි කියන්නේ. टोपी एक दाने का वरें तो पे